සමගි ජනබලවේගයේ ඉදිරියේදී තවත් දරුණු ලෙස කඩාවැටීමට ලක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. තමා සමගි ජනබලවේගයෙන් ඉවත් වූයේ නායකයාගේ තිබෙන දුර්වලතා නිසා බවද ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී. සරත් ෆොන්සේකා මහතා මේ බව කියා සිටි කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින්. සමගි ජනබලවේගයේ කඩාවැටලා තියෙන්නේ ඉදිරියට අනිවාර්යෙන්ම තවත් කඩාවැටෙනවා. මම සමගි ජනබලවේගයෙන් ඉවත් වුණේ නායකයාගේ තිබෙන දුර්වලතා නිසා. මා පමණක් නොවේ පක්ෂයේ සිටි ප්‍රබලයන් රැසක් පක්ෂය හැර යාමට පටන් ගත්තා. මගින් පසුව පක්ෂ සභාපති ධුරය බාරගත් ඉමිතියාස් බාකිර්මාකරද ගියා. ඒ පක්ෂයේ ප්‍රතිසංවිධානයට ලක් නොවුනොත් ඒ නායකයා සමග ඉදිරි ගමනක් නෑ. ඒ නායකයා සමග ඉතිරි විසින ටික දිනකටත් ඉදිරියේදී සාර්ථක දේශපාලනයක් කරගන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ වගේම එතුමාට මේ රටේ නායකත්වය බාර ගන්න ශක්තියක් තියෙනවා කියලා මා විශ්වාස කරන්නේ නැහැ. යනුවෙන්ද ෆොන්සේකා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කරයි.